අපි බලමු අදත් රචනා ප්‍රශ්නයක් ලියන්නේ කොහොමද කියලා. මම තෝරගත්ත රචනා ප්‍රශ්නයක් පසුවස්වනු හානිය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද කියන රචනා ප්‍රශ්නය. එතකොට කොහොමද අපි පසුවස්වනු හානිය වළක්වා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග කියන රචනා ප්‍රශ්නේ ලියන්නේ. ඉස්සෙල්ලාම අපි දන්නවා රචනා ප්‍රශ්නයක් ලියනකොට කොටස් තුනක් යටතේ තමයි මේ රචනා ප්‍රශ්නය ලියවෙන්න ඕන කියන එක අපි දන්නවා. ඒ තමයි ප්‍රශ්නය පැහැදිලි කිරීම, ප්‍රශ්නයට අදාළ කරුණු, ඒ වගේම කරුණු විස්තර කර තිබීම කියන එක. එතකොට ප්‍රශ්නය තමයි අපි පසුවස්වනු හානිය වළක්වා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියන එක. එහෙනම් ප්‍රශ්නය පැහැදිලි කිරීමට මොකක්ද අපි ලියන්නේ? ප්‍රශ්නය පැහැදිලි කිරීමට ලියන්න ඕනේ පසුවස්වනු හානිය යනු කුමක්ද කියලා. එතකොට අපි මෙතනින් ලියනවා පසුවස්වනු හානිය යනු අස්වනු නෙලීමේ සිට පරිභෝජනය දක්වා සිදු කරන විවිධ ක්‍රියාවන් වලදී අස්වැන්නේ සිදුවන ප්‍රමාණාත්මක හා ගුණාත්මක අඩුවීමයි කියන එක. right? ඒ කියන්නේ අස්වනු නෙලීමේ සිට අපි විවිධ දේවල් ඒ අස්වැන්නට කරනවා, අසුරනවා, ඒ වගේම ගබඩා කරනවා, ප්‍රවාහනය කරනවා. මෙන්න මේ විවිධ අවස්ථාවන් වලදී අස්වැන්නෙන් කොටසක් විනාශ වෙලා යන එක අපි කියනවා පසුවස්වනු හානියයි කියලා. ඊළඟට අපි ලියන්නේ අස්වනු නෙලීමේ සිට පරිභෝජනයේ දක්වා පසුවස්වනු හානිය සිදුවන අවස්ථා මොනවද කියන එක අපි ඊළඟට කරුණු විදිහට ලියන්න ඕනේ. එතකොට අපි දන්නවා අස්වැන්න නෙලීමේ සිට පරිභෝජනයේ දක්වා අවස්ථා කීපයක් තියෙනවා අස්වැන්න විනාශ වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් හානි වෙන්න පුළුවන්. එක අස්වනු නෙලීම, ඊළඟට අස්වනු එකතු කිරීම, ඊළඟට අස්වනු පිරිසිදු කිරීම, ඊළඟට අපි ලියනවා අස්වනු ශ්‍රේණි කිරීම, පස්වෙනි කරුණ අවස්ථාව විදිහට අපිට ලියන්න පුළුවන් අස්වනු ගබඩා කිරීම, අපිට ඊළඟට 6 වෙනි විදිහට ලියන්න පුළුවන් අස්වනු ප්‍රවාහනය කිරීම, ඊළඟට 7 වෙනි එක විදිහට අපිට ලියන්න පුළුවන් අස්වනු ඇසුරුම් කිරීම, ඊළඟට 8 වෙනි කරුණ විදිහට අපිට ලියන්න පුළුවන් අලෙවි කිරීම. එතකොට අස්වනු නෙලීමේ සිට පරිභෝජනය දක්වා පියවරයන් ගණනාවක් තියෙනවා. මෙන්න මේ පියවරයන් තුලදී අස්වැන්නෙන් කොටස හානි වෙලා යන්න පුළුවන්. අන්නේ හානි වෙන ප්‍රමාණය වළක්වා ගැනීමට අපි මොකද්ද කරන්නේ කියන එක මේ කරුණු විස්තර කිරීම යටතේ මේ එකින් එකට අපි ලියන්න ඕන. එතකොට මේ ලියනකොට නෙලීම යටතේ ලියනකොට අපි පොඩි පැහැදිලි කිරීමක් ලියන්න ඕන. රූල් 3ක විතර පැහැදිලි කිරීමක් හොඳටම ප්‍රමාණවත් වෙනවා. වැඩිපුර ලියන්න ගියොත් එහෙම මේ රචනා ප්‍රශ්නය විනාඩි 10ක් ඇතුළත ලියා ගන්න බැරි වෙනවා. අස්වනු නෙලීමේදී කොහොමද අස්වැන්න හානි වෙන එක වළක්වා ගන්නේ? එතකොට નિયમિત පරිණත අවධියේදී අස්වැන්න නෙලා ගන්න ඕනේ. අපි දන්නවා විවිධ භෝග තියෙනවා. ඒ අවස්ථාවේ නෙලා ගත්තේ නැත්නම් ඒවා අපතේ යෑම වැඩි. උදාහරණයක් විදිහට අපි දන්නවා වැටකුළු මේරීමට ප්‍රථම තමයි අස්වැන්න නෙලා ගන්න. ඒ කියන්නේ දාරවල පොඩ්ඩක් තද ගතිය එනකොට මැද ස්පොන්ජිමේ ස්වභාවය තියෙනකොට අපි ඒවා නෙලා ගන්න ඕනේ. හොඳටම මෝරලා තිබ්බොත් ඒවා පරිභෝජනයට සුදුසු වෙන්නේ නැහැ. අපතේ යාම තමයි සිදු වෙන්නේ. ඉතින් ඒ වගේ નિયમિત පරිණත අවධියේ නෙලාගත යුතුයි. ඒ වගේම අස්වැන්න නෙලීමේදී උපකරණ භාවිතා කර නෙලා ගැනීමෙන් අපිට පුළුවන් අස්වැන්න අපතේ යන එක වළක්වා ගන්න. උදාහරණයක් විදිහට අඹ එහෙම කඩනකොට බිමට කඩන්න නැතුව අර දැල් කූඩයක් වගේ එකක් පාවිච්චි කරලා අස්වැන්න නෙලා ගන්න පුළුවන්. ඒ වගේ කුඩා කරුණු 2-3ක් මේකට ලියන්න පුළුවන්. ඊළඟට අස්වනු එකතු කිරීමේදී අස්වැන්නට හානියක් සිද්ධ වෙන්නේ නැති වෙන්න එකතු කරගන්නවා කියන එක පැහැදිලි කරන්න කරුණකින්.
එතකොට අස්වනු ගොඩගසා තිබ්බහම තැලීම පොඩිවීම සිද්ධ වෙන්න පුළුවන් කියන එක පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම අස්වනු පිරිසිදු කිරීමේදී ඇතිල්ලීමෙන් සේදීම වගේ ඒවා එක්ක බ්‍රස් වලින් අතුල්ලා සේදීම වගේ ඒවා නොකරන බව පැහැදිලි කරන්න. ඒ වගේම අඹ හෝ ගස්ලබු වැනි පළතුරු වර්ග කිරි සහිත ඒවා නම් ඒවට උණු ජල ප්‍රතිකාරකය පිරිසිදු කරන බව පැහැදිලි කරන්න. ඒ වගේම අස්වනු සේනි කිරීම මගින් අපතේ යාම වළක්වා ගන්න පුළුවන් කියන එක පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ ඉදුණු ගෙඩි වෙනම දානවා, අමු ගෙඩි වෙනම දානවා වගේ වෙන් කරන එක තමයි ශ්‍රේණි කිරීම කියලා කියන්නේ. අස්වනු ගබඩා කිරීමේදී නියමිත ගබඩා ක්‍රම අනුගමනය කිරීමෙන් අස්වැන්න හානි වෙන එක වළක්වා ගන්න පුළුවන්. කෘමි හානි වලින් වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම එළවලු වගේ භෝග වැඩි කල් තබා ගන්න පුළුවන්. අඩු උෂ්ණත්වයකදී ඉහළ ආර්ද්‍රතාවයක් යටතේ ගබඩා කරපුවාම කියන එක පෙන්නලා දෙන්න. ඒ වගේම තමයි අස්වනු ප්‍රවාහනයේදී නියමිත ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා කරලා අස්වනු ප්‍රවාහනය කරනවා නම් ඒවා තැලීමෙන් පොඩිවීමෙන් හානි වෙන ප්‍රමාණය අඩු බව පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම ඇසුරුම් කිරීමේදී නියමිත ඇසුරුම් ක්‍රම භාවිතා කිරීම උදාහරණයක් විදිහට පළතුරු වලට ඒ වගේම එළවලු වලට අර ස්ටයිරෝෆෝම් පෙට්ටි භාවිතා කරන එක වගේ උදාහරණ සහිතව පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම තමයි අපි දන්නවා අලෙවිකරණයේදී අස්වැන්නෙන් යම් ප්‍රමාණයක් විනාශ වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ තැලීමෙන් පොඩිවීමෙන් වගේ විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි දූවිලි වැදිලා එක්ක අවුවට නිරාවරණය වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. ඔයාලා දන්නවා උදාහරණයක් විදිහට ඔය පළතුරු වගේ ඒවා විකුණන්න තියලා තියෙනකොට කවුරු හරි එනවා ඔබලා බලනවා ඉදිලද බලනවා මේ විදිහට උදේ ඉඳලා හවස වෙනකන් ඔබපුවාම ඒක කුණු වෙලාම අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථා නිසා අස්වැන්නෙන් කොටසක් හානි වෙලා යන්න පුළුවන්. ඒ වගේම අලෙවිකරණයේදී ක්‍රමවත්ව තබාගෙන ආවරණය කරලා අලෙවි කිරීම මගින් අපතේ යාම වළක්වා ගත හැකි බව පැහැදිලි කරලා දෙන්න. එහෙනම් ඔයාලට තේරෙනවා මේ ප්‍රශ්නය අපි පැහැදිලි කරන්න ඕන. එහිදී අපි ලිව්වේ පසු අස්වනු හානිය යනු කුමක්ද කියන එක. එතනදී අපි එහෙම පියවරයන් 8ක් ලියලා තියෙනවා. ඊළඟට අපි දන්නවා මේ හැම කරුණක්ම විස්තර කරන්න ඕනේ කියන එක. එහෙනම් ඒවට කරුණු තමයි මම පැහැදිලි කරේ. රූල් 3කින් විතර ඒ කරුණු පැහැදිලි කරලා ඉවර කරන්න. එතකොට ඔයාලට විනාඩි 10ක් ඇතුළත මේ රචනාව ලියා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි.